Hi guys! ඔන්න ඉතින් ඔයාලා අදත් FiDTech YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ වර්තමානයේ කාර්ය බහුල මිනිසුන්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඒ තමයි අපි දැන් ට්‍රිප් එකක් එන්න එහෙම ප්ලෑන් කරන් ඉන්නවා කියන්නකො නැත්නම් වැඩට යන්න ප්ලෑන් කරන් ඉන්නවා කියන්නකො. දැන් අපිට පාරවල් දෙකක් තියෙනවා ට්‍රැෆික් එක අඩු පාර තමයි තෝරගන්න ඕනේ. ඉතින් දැන් අපි කොහොමද ට්‍රැෆික් එක ගෙදර ඉඳන් බලන්නේ? අන්න ඒකට විසඳුමක් තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා තාම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන් මම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකත් on දාගෙනම වීඩියෝ එකට යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම ඔයාලගේ Google Map app එක open කරගන්නකෝ. හරි දැන් මම මෙන්න මෙහෙම Map app එක open කරගෙන ගන්නවා. හරි දැන් ඔයාලට පේනවා ඇති දැන් මම මේ zoom කරලා තියෙන road කහ පාට රතු පාට කොළ පාට වගේ එක එක මේ කහ පාට රතු පාට කොළ පාට යන ඉරි වලින් පෙන්නලා තියෙනවා. ඉතින් මේකෙන් තමයි අපි traffic එක බලන්නේ. මේ කහ පාට කියන්නේ ලාවට traffic එක තියෙන තැන, රතු පාට කියන්නේ හුඟක් traffic එක තියෙන තැන, කොළ පාට කියන්නේ traffic එක අඩු තැන් නැති තැන්. ඉතින් දැන් ඔයාලට මම මෙන්න මෙහෙම ට්‍රැෆික් එක නැති තැන් අඩු තැන් පෙන්නුවා විතරනේ. ගත්තේ කොහොමද කියලා පෙන්නුවේ නෑනේ. හරි මේ ගත්තේ කොහොමද කියලා බලන්න ඔයාලා යන්න ඕනේ. ඔයාලා කැමති පාත් රෝඩ් එක zoom කරගන්න ඕනේ මුලින්ම. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන උඩ තියෙන layers option එක. එහෙම නැත්නම් කොටු දෙකක් පොඩි එන්නේ ඒක උඩ click කරගන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති map type එකේ default තියෙන්නේ මම මේක satellite කියන ඔප්ෂන් එකට දානවා. ඊට පස්සේ මෙතන තියෙන පබ්ලික් හෝම කොටක් තියෙනවා. මම ඒකේ ට්‍රැෆික් කියන එකට දානවා. හරි. දැන් මම මේකෙන් අයින් වෙනවා. හරි. දැන් ඔයාලට පේන්නේ නැති එතකොට තමයි මෙහෙම එන්නේ. දැන් හරියටම මොකුත් වෙනස්ුන්නේ නැහනේ. දැන් මම මේක අයින් කරලා පෙන්නන්නම් ඔයාලට. ආයේ ලේයර්ස් වලට ගියා මේ මොකක් හරි වෙන එකක් දාගත්තා. දැන් ඔයාලට පේන්නේ නැති එතකොට දැන් මොකුත් පෙන්වන්නේ නැහැ ට්‍රැෆික් එක වගේ. ආය අපි මෙහෙට දාගත්තාම ආය අපිට ට්‍රැෆික් එක පෙන්වනවා. එහෙම තමයි අපිට මේක ලයිව් අප්ඩේට් වෙනවා. ඉතින් මේකෙන් අපිට ඕන තැනක ට්‍රැෆික් එක බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද මම මේ කරපු වීඩියෝ එක ගොඩක් කාර්යබහුල කට්ටියට හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න ඔයාලා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් නැවතත් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් තවත් දවසකින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදට අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.